සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. තරඟ 3කින් යුත් ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරඟාවලියේ දෙවන වගේම තීරණාත්මකම තරඟය ඊයේ දිනේදී අවසන් වුණේ සුවහසක් ලාංකීය ප්‍රේක්ෂකයන්ට දුකක් එක් කරමින්. ඒ අනුව තවත් තරඟයක් ඉතිරිව තිබියදීම පාකිස්තාන කණ්ඩායම තරඟාවලිය ජයගත්තා. ඒ වගේම එක්දින ශ්‍රේණිගත කිරීම වල ඔවුන්ගේ අංක 4 ස්ථානය ස්ථාවර කරගන්නටද ඔවුන් සමත් වුණා. ඊයේ තරඟයේ පරාද වීම තුලින් ලංකාවට පටබැඳී ඇති නමක් වන රට ඇතුළේ නම් ගහයි රටින් පිට ලොකු ටීම් එක ඇඹරේ කියන එක යථාර්ථයක් කිරීමට තවත් එක් උදාහරණයක් ඉතිහාසයට එකතු කළා. ඇත්තටම බැලුවොත් වත්මන් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ලොකු වෙනසක් නැහැ. රටවල් දෙකම එකම මට්ටමේ තමයි. හරියට ගත්තොත් ශ්‍රී ලංකාව තරමක් ඉදිරියෙනුයි හිටියේ. නමුත් අපේ පිටිකරුවන්ට නැති ඉවසීම විනය සහ අවස්ථානුකූල නුවණ ඔවුන්ට හොඳින් පිහිටා තිබුණා. ඒ නිසායි ඔවුන් මේ තරඟ දෙකම ජයගත්තේ. වනිදු හසරංග ජනිත් ලියනගේ සදීර සමරවික්‍රම කමිදු දුෂ්මන්ත චමීර හැරුණකොට වෙන කිසිම ක්‍රීඩකයෙක්ට ලංකාව ජයග්‍රහණය කරා ගෙන යාමට සාධනීය දායකත්වයක් ලබා දීමට බැරි වුණා. සදීර ලකුණු රැස් කළා තමයි. නමුත් ලංකාවේ බිඳවැටී තිබූ කඩළු දිහා බලලවත් ඔහුට ඉවසන්න තිබුණා. පැතුම්ට සහ කමිල්ට උනේ ඇත්තටම ඉතාමත් අවාසනාවන්ත සිදුවීම් දෙකක්. චරිත් සහ කුසල් ගැන අපි කතා කළ යුතුද යන්නත් ඉතාමත් ගැටලුවක්. පන්දු යවන්නන්ගේ කළමනාකාරීත්වය චරිත් අතින් බොහෝ අවස්ථාවල් වල මගහැරුණා. දක්ෂ කණ්ඩායමක් සහ දක්ෂ නායකයෙක් කියන්නේ දේශීය තරඟ විතරක්ම දිනනයට නෙමෙයි. හොඳම උදාහරණය ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ රටවල්. ඔවුන්ට කොහෙත් එකයි පීඩනය අදාළම නැහැ. මතකනේ 2023 ලෝක කුසලානය පිටියේ ක්‍රීඩකයන්ගේ වටේම ලක්ෂ ගානකගේ කටවල් වහලා දාන්න ඔසිල සමත් වුණා. චරිත් අසලංක පහුගිය තරඟ කිහිපෙදීම ඔහු පිටිකරුවෙක් ලෙසටවත් පන්දු යවන්නෙක් ලෙසටවත් නායකයෙක් ලෙසටවත් තම වගකීම කණ්ඩායම් වෙනුවෙන් ඉටු කළේ නැහැ. එහෙමයි කියලා චරිත නායකකමෙන් ඉවත් කළ යුතුත් නැහැ. නමුත් ඔහු ඔහුගේ තැන තේරුම් ගත යුතුයි සහ අදිමාන්නයෙන් බිමට පැමිණිය යුතුයි. කුසල් මෙන්ඩිස් එක්දින පිටිය තුල හොඳින් සාර්ථකුණු ක්‍රීඩකයෙක්. ඔහුගේ විනය සහ හික්මීම ගිලිහීම තමයි ඔහු ඉක්මනින් දැවී යාමට ප්‍රධානම හේතුව. මෙහෙම එක එක්කෙනාගේ පුද්ගලික ඕන එපාකම් අඩුපාඩු එකතු වෙලා අවසානයේ පරාද වෙන්නේ ලංකාව කියන රට. වැටිච්ච පොඩි වෙච්ච උන්ව නැගිට්ටනවා නම් ඒකේ ඔස්තාරලා තමයි ශ්‍රී ලංකාව කියන්නේ. නන්නත් තාර වෙලා හිටපු බාබර්රෝ සහ රිස්වන්ව නැගිට්ටවලා එළබෙන තුන්කොන් තරඟාවලියටත් හොඳ උත්තේජනයක් ලෑස්ති කරලා දීලා 100 කෑල්ලකුයි 50 කෑල්ලකුයි දෙන්න තරම් අපේ කොල්ලෝ හිතොන්ද જાතියක් වුණා. කෘතුගුණ දක්වන්න ගිහින් අන්තිමටම කෙලව ගන්න જાතියක් තමයි සිංහලයා කියන්නේ. ඒක දේශපාලනයේද ක්‍රීඩාවද කියලා අදාළ වෙන්නේ නැහැ. තරඟ පරාජයෙන් පසු පුහුණුකරු සනත් ජයසූරිය විවේකාගාරය දෙවනත් කරපු බවක් තමයි ආරංචි වෙන්නේ. අලුත් පුහුණුකරුවොත් පත් කරා නේද? දැන් ඔවුන්ගේ අඩුපාඩු නිසායි පරදින්න කියලා ඔවුන්වත් මාරු කරමුද? ක්‍රිකට් පැත්තකින් තියලා ඉස්සෙල්ලාම අපේ ක්‍රීඩකයන්ට උගන්වන්න රට ගැන හැඟීම සහ රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඉබේටම නැති ජයග්‍රහණත් ලැබෙයි. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ඔබේ තාර්කික ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.